අයියෝ මාර්ගස් ගන්න එනවා. අයියෝ මේ වැස්ස ඉවරයක් නෑනේ. ඒකට මේ දවසේ නැතුනේ. මේ දවස්වල කොළඹ නම් සෑහෙන්න දේවල් වෙලා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ largest youth organisation කොළඹ බීකන්. මේ කොළඹ බීකන් වෙතින් මේ ළඟදී දීපවාලී උත්සවය පදනම් කරගෙන හරි ලස්සනට පැවැත්වුව උත්සවයක් රන්ගෝලි 2025 කියලා. ඉතින් මේ උත්සවය මේ මාසේ 9 වෙනිදා රුවන් ක්‍රීඩාංගන පරිශ්‍රයේදී අපි සාර්ථක අන්දමින් නිමාවට පත් වුණා. කාමතේ අපේ සංසාරයට මඟක් ගන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ දෙවන වසින් සහෝදරත්වයේ විසින් සංවිධානය කළ හන්තානකරණය ඔක්තෝබර් 9 වෙනිදා ඉතා සාර්ථකව ඉදිරියට ගියා. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ අදහල්ලන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මේ ළඟදී හරි ලස්සන වැඩක් තිබුණා. ඒ තමයි සැප්තැම්බර් 26 වෙනිදා රාත්‍රියේ පැවතුණු අසනි වර්ෂා ඉවෙන්ට් එක. ඉතින් මෙහි තිබෙන විශේෂත්වය තමයි මේ අසනි වර්ෂා ඉවෙන්ට් එක පැවතුනේ සිව්වසරේම සහෝදරත්වයේ තිබුණු විවිධ නැටුම් ගැයුම් වලින් පිරී සිටිලා. තාක්ෂණ පීඨයේ හින්දු සොසයිටි එක මගින් මෙවර දීපාවලි උත්සවය පදනම් කරගෙන මේ මාස 11 වෙනිදා වාණි විස්සා නමින් උත්සවයක් අති සාර්ථක අන්දමින් පැවැත්වුණා.
කවුන්ටවුන් සංගීතමය සන්ධ්‍යාව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සිව්වසරක සහෝදරත්වයෙන් ජූලි 31 වෙනිදා විද්‍යාපීඨ පරිශ්‍රයේදී හරි අපූර්ව අන්දමින් පැවැත්වුණා. සයම් වසරක නිහඬියාව බිඳමින් කොළඹ තොට නැත මහලුයි සාහිත්‍ය උළෙලේ සමාප්ති උළෙල කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී සැප්තැම්බර් 17 වෙනිදා අති සාර්ථක අන්දමින් නිමවට පත් වුණා. මෙහිදී ගද්‍ය, පද්‍ය, කතික, නිවේදන ආදී තංග ගණනාවක් ඔස්සේ ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇගයීමටද ලක් වුණා. ලාංකීය කලාකෙතට නව අංකුර ජනිත කරන්නට වෙහෙස විය. ශිෂ්‍ය දේශපාලනයෙහි අරුත සමස්ත විද්‍යාර්ථීන් අතර මැනවින් නැවත නැවතත් තහවුරු කරන්නට. අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ ළමයි හරිම දක්ෂයි නේද ශ්වේතා? ඒක තමයි නේද? කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාද කැම්පස් එකේ ෆස්ට් ඉයර්ස් ලගේ පළවෙනිම ටැලන්ට් ෂෝ එක අගෝස්තු 4 වෙනිදා එම පීඨයේම හංසද්වනි නමින් පැවැත්වුණා.